මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ විදියට අද රෙකෝඩ් වෙන්නේ. මම අද ඇවිල්ලා තියෙන්නේ බද්දගම තියෙන ලස්සන තැනකට. මේ ලස්සන තැන නරඹන්න කලින් යාළුවෝ කිව්වා බඩගිනි කියලා. ඉතින් අපි ගෙනාපු කෑම එකක් කාලා අද vlog එකට යමු. ඉතින් අද අපි දවල්ට කන්න හදන්නේ. මට යාළුවටයි කන්න ගෙදරින් කෑම එකක් ගෙනාවා. බලමු මේක මොනවද තියෙන්නේ කියලා. ඉතින් කියනවා වඩේ තියෙනවා, පපඩම් තියෙනවා, හරිප්පු, වම්බුරු මෝජු, ඊට පස්සේ චිකන් ටෙවල් එකක් තියෙනවා සහ මාළු බැදලා තියෙනවා. ඉතින් අපි බලමු මේකේ රහ කොහොමද කියලා. හරිම රහයි. එහෙනම් ඉතින් අපි කාලා එන්න. අපි ආවට පස්සේ යාළුවා දැකලා තියෙනවා ලොබි ගහ. ඉතින් දැන් අපි බත් කාලා ඉවරයිනේ. ඒක නිසා අපි යන් දැන් ලොබි ගෙඩියකුත් කන්න. එන්න. ගත්තා. ලොබි කියන්නේ ඉතින් ගොඩක් කන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ඇඹුල නිසා අපි දෙන්නට ඇති වෙන කඩාගත්තා. මොකද මේක පොදු ස්ථානයක් නිසා අපි ඉතින් සේරම කාලා හරියන්නේත් නැහනේ. ඉතින් මෙතන තියෙන්නේ මේ ගහ විතරක් නෙවෙයි. තව ගත් 4ක් 5ක්ම තියෙනවා. ඇත්තටම කාලා බලමු මේකේ රහ කොහොමද කියලා. ඇඹුලයි. ලොබි කියන්නේ කොහොමද ඇඹුල් දෙයක් නේ. මේක ලුණු ටිකක් තිබ්බනම් කියලා හිතෙනවා. ඉතින් මෙතන ලොබි ගස්ම විතරක් නෙමෙයි ලස්සන මල්පල ගොඩාක් තියෙනවා. හරිම ලස්සන view එකක් තියෙන්නේ. බලන්න පොඩ්ඩක්. ලොබි කෑවට මට අමතක වුණා චොකලට් එකක් ගෙනාවයි කියලා. ඉතින් අපි චොකලට් එකක් කාලා බලමු. ඉතින් චොකලට් කියන්නේ මම ආසම කෑම. බත් කාලා කන තමයි ඉතින් මේක ගෙනාවේ. හැබැයි ලොවි දැක්කට පස්සේ මේක නිකම්ම අමතක වුණා. දැන් තමයි ඉතින් චොකලට් කන්න මතක් වුණේ. ඉතින් කැඩුවා අපි කාලා බලමු. මේක පොඩ්ඩක් දිය වෙලා දැන් රස්නේයිනේ. ඒක නිසා ඇත්තටම ඉතින් කියන්න දෙයක් නෑ මේක රහයි. කොයි වෙලාවෙත් කන ඒවනේ. සාමාන්‍යයෙන් අපි කොයි වෙලාවෙත් චොකලට් කියන දේවල් කනවනේ. අපි ඉතින් මෙතන ගොඩාක් වෙලා හිටියා. දැන් හවස් වෙලා හොඳටම ඒක හින්දා මා යාළුවයි දැන් ගෙදර යන්න ඕන. ඉතින් එන්න. මෙතන හරිම නිදහස් තැනක්. ඒ වගේම පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න එක විදිහේ සෙල්ලම් උපකරණ තියෙනවා. ඉතින් අපටත් අපි ලොකු වුණාට අපටත් හරිම ආස හිතෙනවා ඒවයි සෙල්ලම් කරන්න. දැන් ඔක්කොම ලස්සන මාළු ටැංකියකුත් තියෙනවා. බලන්න මේ වගේ වතුර ජලමල් තියෙනවා. හරිම ලස්සනයි. හරිම නිස්කලංක පරිසරයක්. අදට මගේ vlog එක අවසానයි. ඔයාලා මගේ vlog වලට කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම යාළුවන්ටත් share කරන්න අමතක කරන්න එපා.